පාර්ලිමේන්තුවේ වගේම දිගින් දිගටම කියන්නේ. දැන් වාර්තාවෙන් විදිහට මීට සුළු මොහොත වෙලා කරත් මාධ්‍යද අදහස් දක්වලා තියෙනවා මේ නඩු දාන්න කියලා කියන්නේ. සාකච්ඡා නැහැ කියන අර්ථය තමයි මේ එතුමාගේ ප්‍රකාශය තුල අද අපිට තේරෙන්නේ. ඇයි ඔබතුමන්ලා මේ කියන ක්‍රියාමාර්ගයේ ප්‍රශ්නයක් තියනම් ඇයි නීතිය හමුවට යන්නේ නැත්තේ? මේ සම්බන්ධයෙන් අපි උපරිමේ විශ්වාස කරන දේ තමයි මොකද නීතිමය රාමුවක් ඇතුලේ අපි මේ දේවල් කරලා තියෙන්නේ. එතකොට නීතිමය රාමුව ඇතුලේ මේ දේ අපිට පැහැදිලි කරන්න පුළුවන් සාකච්ඡා මේසයක. නමුත් සාකච්ඡා මේසය වුන් වහලා ඔවුන් කියනවා නම් නීතිය ඉස්සරහට එන්න කියලා ඒ ගැන අපි දැනට නීතිමය විශේෂඥයින් නැත්නම් නීතිමය දැනුමක් තියෙන නීතිඥයින්ගෙන් අපි මේ ගැන විමසීමෙන් යනවා. මේ නීතිමය ප්‍රතිපාදන ඇතුලේ මේක කොහොමද අපි නීතිමය විදිහට මේක විසඳ ගන්න කියන කාරණේ දැනට අධ්‍යයනය කරගෙන යනවා. ඒ වගේම අපි දන්නවා මේ වන විටත් එම ලැයිස්තුවේම නැත්නම් ඒ පශ්චාත් සීමා වාසික ලැයිස්තුවේම හිටපු වෛද්‍යවරු කීප දෙනෙක් මේ වෙනට උසාවියට ඔවුන්ගේ පැමිණිල්ල ඉදිරිපත් කළ නීතිඥයින් හරහා ඔවුන් මේ වෙච්ච අසාධාරණය නිවැරදි කරන්න ඔවුන්ට සාධාරණ ඉෂ්ට කරන්න කියලා නීතියේ පිළිසරණ මේ වෙනට ඔවුන් ඉල්ලුම් කරලා තියෙනවා වෛද්‍යවරු කීප දෙනෙක්. එහිදී රජයේ වෛද්‍යාරින්ගේ සංගමයත් වග උත්තරකරුවන් කළා අපිට දැනුවත් කරලා තියෙනවා. ඒකට අවශ්‍ය කරුණු කාරණා දක්වන්න කියලා නීතිය ඉස්සරහා. මොකද ස්ථානමාරු මණ්ඩල මෙහිදී අභියෝගයට ලක් වෙලා තියෙන්නේ. ස්ථානමාරු මණ්ඩල වල අනුමැතියකින් තොරව කොහොමද මේ වගේ ලැයිස්තුවක් ප්‍රකාශයට පත් කරේ කියලා තමයි අභියෝගය කරලා තියෙන්නේ. එතකොට ඒක ඇතුලේ රජ වෛද්‍යාරින්ගේ සංගමයත් ස්ථානමාරු මණ්ඩලයේ නීතිමය රාමුව ඇතුලේ ඉන්න නියෝජිතයෙක් ස්ටේක් හෝල්ඩර් කෙනෙක් නැත්නම් පාර්ශ්වකාරයෙක්. එනිසා ඒ කරුණු දැක්වීමට අපිටත් අවස්ථාව ලැබිලා තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා රජ වෛද්‍යාරින්ගේ සංගමයේ විදියට ඒ අදාළ කරුණු දැක්වීම නීතිඥයන් හරහා සිදු කරන්න. ඒ තුල අපි බලාපොරොත්තු වෙනවා මොකද නීතිය කියන එක අපි විශ්වාස කරනවා සාධාරණ සහ බොහොම අපක්ෂපාතී තීන්දුව తీරන ලබා දෙන ස්ථානය. නීතිමය රාමුව ඇතුලේ මේ දේට අවශ්‍ය සාධාරණ තීන්දුව తీරන විනිශ්චයන් ලබා දෙයි කියන බලාපොරොත්තු අපිට තියෙනවා. ඒ විශ්වාසය තියෙනවා. උත්තරීතර අධිකරණයට ඒ තියෙන ගරුත්වය අපි ඒ විදිහටම තියෙනවා. ඒක හින්දා අද දවසේදී මේ සම්බන්ධයෙන් මේ නීතිමය කටයුතු සිදු වෙනවා. ඒකට රජ වෛද්‍යාරින්ගේ සංගමයේ විදිහටත් නීතිඥයන් හරහා අපි කරුණු දැක්වීම කරනවා. අපි බලාපොරොත්තු වෙනවා ඒ තුල නීතිමය රාමුව ඇතුලේ මේ සාධාරණය සහ ඒ අපක්ෂපාතී විනිශ්චයන් හරහා මේ කරුණු නිවැරදි කරන්න අවශ්‍ය පසුබිම සැකසෙයි කියන විශ්වාසය රජ වෛද්‍යාරින්ගේ සංගමයට තියෙනවා. ඒ කියන්නේ සාකච්ඡා ලැබෙන්නේ නැහැ කියලා දැන් ස්ථිරයි නේද එතුමාගේ ප්‍රකාශ හරහා? දේශපාලඥයන් මේ වචන කියනවා මේ වෙනස් කරනවා. මේක අලුත් අත්දැකීමක් නෙමෙයි. සාකච්ඡා දෙන්නේ නැහැ කියනවා. සාකච්ඡා දින දෙනවා. ආයි දෙන්නේ නැහැ කියනවා. ඒකයි මේ වෘත්තිකයෙක් සහ දේශපාලඥයෙක් අතර වෙනස. අපි වෘත්තිකයෝ විදිහට පටන් ගත්ත දවසින් ඉඳන් මේ දක්වා එකම කතාවක් කියන්නේ. නමුත් අපි දක්වනවා දේශපාලඥයෝ එහෙම නෙමෙයි. අද එකක් කියනවා, හෙට තව එකක් කියනවා, හෙට තවත් එකක් කියනවා. ඒ දේශපාලඥ. ඉතින් කමක් නැහැ. වෘත්තිකයෝ විදිහට අපි අදටත් දරන මතය මේක සාකච්ඡා මේස් විසඳන්න පුළුවන්. දේශපාලඥයෝන්ට හිතිච්ච මොහොතක සාකච්ඡාවක් දෙනවා නම් ඒ දෙන ඕනෑම මොහොතක අපි සාකච්ඡාවට සූදානම්. අවසාන වශයෙන් දැන් රජයේ වෛද්‍යධාරීන්ගේ සංගමයේ මීට පෙරත් මේ වගේ වෘත්තීය ක්‍රියාමාර්ග අරන් තියෙනවා. හැබැයි මේ ප්‍රථම වතාවටද මේ අමාත්‍යවරයෙක් එක්ක මේ වගේ තත්ත්වයකටපත් උනේ. ඒ කියන්නේ මේ ඔබතුමාලා බොහොම අසරණ වුණාද? ඒ කියන්නේ සාකච්ඡාවක් ඉල්ලුවට දෙන්නේ නැහැ. දැන් මොකද්ද මේ කියන්නේ? ඔබතුමාලා ගණන් ගන්නෑ වගේ තමයි මේ ආණ්ඩුව පාර්ශවයේ ඉන්නේ. මේ පළවෙනි අත්දැකීම නෙමේ. අපි දන්නවා පැවතිච්ච රජයන් එක්කත් හිටපු සෞඛ්‍ය අමාත්‍යවරු එක්කත් මේ වගේ කරුණු කාරණා සම්බන්ධයෙන් ඕනතරම් ගැටීම් ඇති වෙලා තියෙනවා. ඒ අවස්ථාවවලදී සාකච්ඡා දීපු අවස්ථා තියෙනවා. සාකච්ඡා නොදී ගිය අවස්ථා තියෙනවා. හැබැයි මේ සාකච්ඡා නොදී ගිය අමාත්‍යවරුන්ට අත්වෙච්ච ඉරණම අපි දන්නවා. ඉතිහාසයේ කුණු කූඩේට විසිවෙච්ච සෞඛ්‍ය අමාත්‍යවරු ඉන්නවා. සෞඛ්‍ය අමාත්‍යවරුන්ට වුණේ මොකද්ද කියලා හොයලා බැලුවා නම් මේ වගේ දරදඬු අත්නෝමතික ක්‍රමවේද හරහා තමන්ට ඕන එකම කරන්න තමන්ගේ දේශපාලන බලය පාවිච්චි කරලා මේ සියල්ල වෙනස් කරන්න උත්සාහ කරපු සෞඛ්‍ය අමාත්‍යවරුන්ට අද අත් වෙලා තියෙන ඉතිහාසයේ කුණුබක්කිය. එහෙනම් ඉතිහාසයේ ඒ කුණුබක්කියට නැත්තම් එතෙන්ටපත් වෙන්න එපා කියන එක තමයි අපි සෞඛ්‍ය අමාත්‍යවරුන්ට කියන්නේ. මොකද ඉතිහාසයේ ඕන තරම් උදාහරණ තියෙනවා අත්නෝමතික දරදඬු තමන්ගේ දේශපාලන බලය පාවිච්චි කරලා මේ අනිසි දේවල් නැත්තම් සම්මතයෙන් පිට දේවල් කරන්න ගිය හැම කෙනෙකුටම අත්වෙච්ච ඉරණම එකයි. ඉතින් අපි හිතනවා දැන් හරි නිවැරදි මාවතට ඒ සෞඛ්‍ය අමාත්‍යරයා එනම ඕනෑම මොහොතක රජයේ වෛද්‍යාරික සංගමයේ සූදානම්ව ඉන්නවා සාකච්ඡා කරන්න. දැන් ඔබතුමාලා දිගින් දිගටම වර්ජනය කරානේ දීප ව්‍යාප්ත මෙතනින් එහාට ඔබතුමාලට ගන්න ඉතුරු වෙලා තියෙන ක්‍රියාමාර්ගය මොකක්ද? වෘත්තීය සමිතියකට වෘත්තීය ක්‍රියාමාර්ග ඕන තරම් තියෙනවා ගන්න පුළුවන්. මොකද මේ පද්ධතිය කියන්නේ
බොහොම සුමටව දුවන පද්ධතියක් නෙමෙයි. මේක ඇතුලේ ප්‍රශ්න ගැටලු ගණනාවක් තියෙද්දී අපි මේ පද්ධතිය පවත්වා ගන්න රෝගී සත්කාර සේවාවන් පවත්වා ගන්න. එතකොට මේ අවම පහසුකම් යටතේ අවම වැටුපකට වෛද්‍යවරු සෞඛ්‍ය කාර්ය මණ්ඩල මේ ස්ථානවල රාජකාරී කරන්නේ රෝගීන් ගැන හිතලා මේ රට ගැන හිතලා මේ සෞඛ්‍ය පද්ධතිය පවත්වා ගන්න. ඒතකොට ඒක වටිනාකම තේරෙන්නේ නැත්නම් ඒකේ අගය තේරෙන්නේ නැති සෞඛ්‍ය අමාත්‍යවරයෙකුට ඒක තේරෙන්නේ නැති රජයකට ඒකට උත්තර දෙන්න ඕන කොහොමද කියන එක උත්තර දෙන විදි ඕන තරම් තියෙනවා. ඒක නිසා ඒකට අවශ්‍ය තීන්දුව තියෙන කොයි මොහොතේදී පියවරයන් ගන්න කියන කාරණය අද මධ්‍යම කාරක සභාවේදී සාකච්ඡා කළා. ඒ අවශ්‍ය තීන්දුව තියෙන ගන්න නියමිතයි. ගන්න පුළුවන් උපරිම වෘත්තීය ක්‍රියාමාර්ගය මොකක්ද? ඒක ඕනම විදිහේ ක්‍රියාමාර්ගයක් ගන්න පුළුවන්. ඒක අපිට අවශ්‍ය මේ වෘත්තීය ක්‍රියාමාර්ග අරගෙන අපේ බලය පෙන්වන්නවත් රෝගීන් පීඩාවට පත් කරන්නවත් නෙමෙයි. අපි වෛද්‍යවරු. ඒතර වෛද්‍යවරු විදිහට අපි හිතන දේ තමයි රෝගීන්ට පීඩාවක් නොකර මේ ප්‍රශ්න විසඳන්න පුළුවන්. ඒක තමයි හොඳම ක්‍රමය. නැතු අපිට බලය පෙන්වන්න පුළුවන් උපරිම ක්‍රමය මේක කියලා බලය පෙන්වන එක නෙමෙයි. ඒකයි වෘත්තිකයෙක් සහ දේශපාලඥයෙක් අතර වෙනස. දේශපාලඥයා හදන තමන්ගේ බලය තමන්ගේ කෙරුවාව පුළුවන් තරම් පෙන්වන්න. හැබැයි වෘත්තිකයෙක් හැම වෙලෙම බලය පෙන්වීමට වඩා තමන් හදන්නේ තමන්ගේ රාජකාරිය කළා, තමන්ගේ රාජ්‍ය සේවය තුල තමන්ගේ යුතුයකම වගකීම ඉෂ්ට කළා ඒ රෝගී සත්කාර සේවාවන් සිදු කරන්න. ඒකින්ද අපිට කරන්න පුළුවන් සීමාව ප්‍රමාණය ගැන අපි පුරසාරන් දොඩවන්නේ නැහැ දේශපාලඥයෝ වගේ. අපි කළ යුතු දේ කළ යුතු වෙලාවට කරනවා. දේශපාලඥයෝ තත්ත්වයට වෘත්තිකයෝ වැටෙන්නේ නැහැ. මෙතෙක් ඔබතුමාලව ගණන් ගත්තේ නැහැ වගේ දිගටම එමෙතුමා මෙහෙම ගණන් ගත්තේ නැති උනොත් මොකද කරන්නේ? ඒක තමයි කිව්වේ ඒක කාලය විසින් විසඳයි. මොකද කාලය හැම විටම ඒවට උත්තර දීලා තියෙනවා. එහෙම ගණන් නොගෙන ගියා සෞඛ්‍ය අමාත්‍යවරුන්ට අත්වෙච්ච ඉරණම අපි දන්නවා. ඉතින් ඒක නිසා කාලය විසඳයි. මොකද අපි වැරදි දෙයක් වෙනුවෙන් සටහනක් කරනවා නෙමෙයි, වැරදි දෙයක් ස්ථාපනය කරන්න ඉල්ලනවා නෙමෙයි, හරි දේ ස්ථාපනය කරන්න කියලා අපි ඉල්ලන්නේ, වැරද්ද නිවැරදි කරන්න කියලා අපි ඉල්ලන්නේ.